සචිනි අපි දුකයටයි ජනාටයි දෙන්නටම අපේ ජනුටයි අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද දහසක් වැඩ තියාගෙන තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා අපිත් එක්ක නිය පොඩි ළමයි වගේ හැසිරිලා නේද හරි නියතමානීය දුකයි ඇත්තටම කියන්නේ මොකද හිතෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක යනවා දන්නවා මේක දැන් ගොඩ කල් ඉඳලා ඔව් මම හිතන්නේ මම බලනත් වැඩසටහනක් හරි රිලැක්ස් ඉතින් මම ආවා මේ මහා රාජකාරී හරි ප්‍රෙෂර් එකකනේ අපි වැඩවල ඉන්නේ දනු මම හිතන්නේ ඉතින් මෙතන ආවට පස්සේ නිකන් ඒ ඔක්කොම අවුත කියලා ටෙලිෆෝන් එකත් මම අතන තියලා ආවේ ඒ ඔක්කොම අවුත කියලා මම ඉස්සෙල්ලා නිකම්ට ගිහලා SMS ටිකක් එහෙම බැලුවා කුණු හරම් පැනලා තියෙනවා වැඩ කරන්න ඉන්නේ නැද්ද කියලා ඔව් ඒක තියෙනවා නේද ඒ නිසා දැන් ඒ සැහැල්ලුව මේ වැඩසටහන පුරාම තියෙනවා බොහොම ස්තුතියි. එහෙම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ජනු ඔයා දන්නවනේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගැන. මම ඉතින් ඔයා ගැන දන්නවනේ. ඔව්. ඔයාගේ ගානට අපි ඇවිල්ලා ඉතින් ඒ විදිහට වැඩේ කරලා යනවා. ඔව්. ආයි හිටපු ගානෙන් යනවා. හිටපු ගානෙන් ඔව් අර වවුලයි ගෙදරට ඇවිල්ලා එල්ලිලා හිටියා වගේ වැඩක් තමයි කරන්නේ. හරි අනේ බොහොම ස්තුතියි. මොකද මේ තියෙන වැඩ රාජකාරී ගොඩක් එක්ක මේ පුද්ගලයෝ නිකන් ඉන්න අය නෙමෙයි. සුන්දර පුද්ගලයෝ දෙන්නේ. බොහොම සුන්දර පුද්ගලයෝ දෙන්නේ. එක ශේෂ්ත්‍රයක විතර නෙමෙයි ශේෂ්ත්‍ර කීපයකම දුකයි වැඩ කරන්න ගත්තම ඉතින් ඒ හැමදේම බැලන්ස් කරනවා ජනත් එමයයි. ඉතින් ඒ ශේෂ්ත්‍ර කීපෙම වැඩ කරන ගමන් තමයි ආවේ. හරි ඔක්කොම එහෙනම් එන්නකෝ. අපි තෑගි ටික දීලා ජනාගේ අපේ ජනුගේ තාත්තගේ ලස්සන සින්දුවකින් අපි ඉවර කරමු. අද මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක අපේ එන්ඩ් වෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා මේ විනෝද උනා දුකා එලා ඉතින් ඇත්තටම කියනවා නම් අල්ල ගන්න අමාරුයි. නමුත් අපි දෙරණ අපි කතා කරලා කියපු ගමන් හරි එන්නම් මල්ලි මෙන්න මෙදාට එන්නම් කියලා ආවා. ඉතින් ආපු එකට බොහොම ස්තුතියි. සියලු කරන වැඩ කටයුතු සාර්ථක වේවා. ඔයාගේ අප්‍රේල් 2 ෂෝ එක අතිසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මම සන්තෝෂයි. ඒකට මටත් සහභාගී වෙන්න ලැබිලා තියෙනවා. ජනත් මං හිතන්නේ එදාට එයි. මට පොඩි දුකක් තියෙනවා මේ පේෂල. ඔව්. මේ අපි අද ජාත මිත්‍රෝ ගොඩාක් වැඩ කරලා තියෙන උනාට මටම කියලා ගීතයක් නිර්මාණය කරගෙන නැහැ දුක. අතින් අපි වෙනත් ආයතන වලට සහ අනුන්ට ගීත හැදුවාට අපි දෙන්න එකතු වෙලා අපි දෙන්න මට ජනුවට එකක් ලියන්න බැරුණා. මම ඉක්මනට ඊළඟ ෂෝ එකට අපි එකක් ඉක්මනටම කරමු. අපි ඒ උනාට ජනුගේ සින්දුව එදා perform කරේ නැතුණා ජනු ඉන්නවනේ උදේ ඉඳන් වැඩේ. ජනු වැඩේ ඉන්නවා. මොකද අනිවාර්යෙන් ජනුවට වයන්නේ නෙවෙයි. ඔයාට වයන්නයි ගයන්නයි දෙකටම නෙවෙයි. ජනු අනිවාර්යෙන් අපි ඔක්කොම එකතු වෙලා දුකයිගේ වැඩේ සාර්ථක කරමු. ජනා ඔයාගේ සියලු වැඩ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුකයිගෙත් එමයයි. අපි අද අපි බලන්න අපි අපුඩි ගහන්නේ. අපි බලන්න එන්න අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් මේ සියලුම දෙනා එනවා. ඔයගොල්ලොත් එන්න දුකයියත් එක්ක එකතු වෙන්න. ඒ ෂෝ එකේ අපි ඔක්කොම විනෝද වෙමු අප්‍රේල් 2 වෙනිදාට. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් මෙතන Champion Star Season Unlimited. ලාභේ හරියටම දැනගන්න නම් පැකට් එකේ ගාන බලන්න එපා ගාන හදලා බලන්න. Surf Excel. මල් පිබිදෙනවා කුරුළු රෑ එනවා
යන්නේ අපිට මයික් එකක් දෙන්න. කරන්නේ තු. ඉතින් පණුවෙක් යනවා මේ ඌව අයින් කරලා ඉමු නැත්නම් ඔක පෑගෙයි මට. අර කකුල් ගොඩාක් තියෙන කි. ඉන්දික අයියේ මාදවගේ පැත්තටද දුක අයියා? ඒ සද්ද දාන්න එපා. ඒ ගමුද? හැම වෙලාවෙම පර්ෆෙක්ට් ගහන්නත් එපා. ඔය ඒතොරේ ඇස්පහ වදිනවා මනෝජ් අයියේ. වාට හොඳ නෑ ඒක. කටි රිසියාකම් කරයි. හරි අපි දෙන්න අකයි නෙමේ හතරක් ඉන්නවනේ. අකේ යනු අන්තිමට මොකද කියන්නේ? ඒකනේ මේ තව මයික් එකක් දෙන්නකෝ. ඉන්න ලන්ඩේට කතාව තව එකක් අහගන්නවා. මොකද්ද මේ දුකයි මොකක්ද කිව්ව පොඩ දෙන්න ටක් කරලා මයික් එකේ දෙන්න මොකද්ද හොඳ කතාවක් කිව්වේ? මට ටොපියක් ගිලුණා. ටොපියක් ගිලුණලු.